ආයුබෝවන් ඔයාලට මම අද ඔයාලට ගෙනාවේ පරාට රෙසිපි එකක්. හැබැයි මේ පරාට රෙසිපි එක අනිත් පරාට රෙසිපි වලට වඩා ගොඩක් වෙනස් එකක්. ලේයර්ස් ගොඩාක් තියෙන පුංචි පුංචි පරාට තමයි මම අද හදාන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද හදාන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා. ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. මම දැන් මුලින්ම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 250ක්, කෝප වලින් නම් 2ක්. ඒකටම එකතු කරනවා ලුණු තේ හැන්දක්, සීනි තේ හැන්දක්, කිරි මේස හැන්දක්, හොඳට ගසාගත්ත බිත්තරයකින් භාගයක්, වතුර කෝප භාගයක්. මුලින්ම අපිට පුළුවන් මේ වගේ කූරකින් කවලම් කරන්න. දැන් අපිට පුළුවන් මේ ඩෝ එක විනාඩි 10ක් විතර හොඳට නීට් කරන්න. ඊළඟට මෙන්න මේ විදිහට කොටස් 5කට වෙන් කරලා බෝල හදා ගන්න. දැන් ඔයාලට පුළුවන් උඩින් තෙල් මේස හැඳි 2ක් විතර දාලා මේ විදිහට හොඳට තෙල් දවට ගන්න. දැන් මේ විදිහට කවර් කරලා පැය භාගයක් විතර තියන්න. ඊළඟට අපිට පුළුවන් තෙල් තවරගත්ත තැටියක මෙන්න මේ වගේ හොඳට තුනී කරන්න. රෝලින් පින් එකක් ඕන කරන්නේ නැහැ. අතින්ම ඔයාලට මේ විදිහට තුනී කරන්න පුළුවන්. මේ වගේ හොඳට දිගහැරගත්තට පස්සේ හොඳට තෙල් තවරන්න. දැන් ඊළඟට මම මේ පෙන්නන විදිහට ඔයාලා මේක නවා ගන්න. මේ නවා ගන්නේවා ආයෙත් විනාඩි 10ක් 15ක් පැත්තකින් තියලා තියන්න. විනාඩි 10කට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට නිකම්ම තුනී කරන්න. මේ පරාට එක අපි ගොඩාක් තුනී කරන්නේ නැහැ. මෙන්න මේ වගේ චුට්ටක් තුනී කළා නම් ඇති. ඊළඟට පෑන් එකකට තෙල් චුට්ටක් දාලා අපිට පුළුවන් මේ පරාට එක හදා ගන්න. අඩුම ගින්දරේ ඔයාලා වෙලාව අරගෙන හදන්න. මෙන්න මේ වගේ ලස්සන පාටට ආවට පස්සේ අපිට පුළුවන් එළියට ගන්න. දැන් උණුවෙන් ඔයාලා මේ විදිහට දෙපැත්තෙන් අතින් ගසන්න. එතකොට තමයි මේ ලේයර්ස් ටික හොඳට වෙන් වෙන්නේ. ඉතින් හරිම රසවත් පරාට එකක් පුංචි වෙලාවකදී හරිම ලේසියට හරිම ඉක්මනට ඔයාලට හදන්න පුළුවන්. උදේ කෑමට රෑ කෑමට ලන්ච් බොක්ස් එකට හරිම ලේසියෙන් හදන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලට තියෙන අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.